ඉතින් ඔයාලට සාදරයෙන් පිළිගන්නවා තත්සර Pro YouTube channel එකට. ඉතින් ඔයාලා මේක තියෙන Arduino ගැන කතා කරන වීඩියෝ සීරීස් එකේ 7 වෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් මම ඔයාලට අද වීඩියෝ එකකින් PIR sensor එක ගැන කියලා දෙනවා. ඉතින් මේ PIR sensor එක කියන්නේ motion sensor එකක්. මේ PIR කියන්නේ passive infrared sensor කියන එක තමයි මේ PIR කියලා අපි කියන්නේ. ඉතින් මේ තියෙන PIR sensor එක. ඉතින් මේ PIR sensor එකෙන් කරන්නේ මේ PIR sensor එක ඉස්සරහින් ඉන්න මිනිස්සෙක් හරි සතෙක් හරි මොකක් හරි දෙයක් හෙල වෙනවා නම් මේකෙන් output එකක් ගන්න පුළුවන්. ඉතින් මේ PIR sensor එකෙන් වෙන්නේ මේ ඉස්සරහින් මොකක් හරි උෂ්ණත්ව වෙනසක් සිද්ධ වෙනවා කියලා තමයි මේ PIR sensor එකෙන් බලන්නේ. ඉතින් ඔයාලා දැකලා තියෙයි ඔය කඩවල් වල අපි දොර ළඟට ගියාම දොර ඔටෝ මැරෙනවා. ඉතින් ඒ සිස්ටම් එකටත් මේ PIR sensor එක මම භාවිතා කරන්නේ. ඉතින් මේ PIR sensor එක මීටර 6ක් 7ක් දුරට විතර වැඩ කරනවා. ඉතින් මේ PIR sensor එක මේ උඩ කප් එක අපිට මෙහෙම ගලවන්න පුළුවන්. මේ තියෙන මේ PIR sensor එක. ඉතින් මේක තියෙන අපේ මේ PIR sensor ආරක්ෂාවට සහ මේ වටෙන් මේ උෂ්ණත්ව සියල්ල මේ එකට එකතු කරලා මේ PIR sensor එකට දෙන්න. ඉතින් ඔයාලට තියෙනවා මෙතන පින් තුනක්. මේ මෙතන තියෙන පළවෙනි පින් එක VCC පින් එක. මේ ඊළඟ තියෙන පින් එක output පින් එක. ඊට පස්සේ තියෙන ground පින් එක. අපි දැන් මේක අපේ Arduino board එකට සම්බන්ධ කරගමු. ඉතින් මම මේ PIR sensor එකේ output පින් එක එහෙම නැත්නම් මැද පින් එකට මේ කොළ පාට වයර් එක සම්බන්ධ කරගන්නවා. ඉතින් මේ පැත්ත පින් එක VCC පින් එක, අනිත් පැත්ත පින් එක ground පින් එක. ඉතින් මම මේ පින් දෙකට මේ වගේ jump wires දෙකක් කනෙක්ට් කරගන්නවා. ඉතින් දැන් මේ සුදු පාට වයර් එක VCC පින් එක. මම දැන් මේ කප් එක හයි කරගන්නවා. පාට වයර් එක අපේ Arduino board එකේ 5 volt pin එකට මම කනෙක්ට් කරගන්නවා. මේ අලු පාට වයර් එක අපේ Arduino board එකේ ground pin එකට මම කනෙක්ට් කරගන්නවා. ඉතින් ඔයාලට මේ output pin එක අපේ Arduino board එකේ තියෙන digital pin ඕන එකට සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් මම අපේ Arduino board එකේ digital pin 8 වෙනි pin එකට කනෙක්ට් කරගන්නවා. ඉතින් අපිට මේකේ output එක බලා ගන්න LED එකක් සම්බන්ධ කරගන්නවා. ඉතින් අපි මේ Arduino board එකේ මෙතන ground pin එකක් තියෙනවා. ඒ ground pin එක අපේ Arduino board එකේ 13 වෙනි pin එකට මම LED light එකක් සම්බන්ධ කරගන්නවා. දැන් අපේ connection ටික හරි. අපි දැන් මේක program කරන්නේ කොහොමද කියලා බලමු. ඉතින් අපි දැන් මේ PIR sensor එකට program එක ලියමු. ඉතින් මේ setup function එක අපි දැන් මේ initialize කරගන්න දේවල් තමයි අපි කරගන්නේ. ඉතින් මම මුලින්ම අපේ PIR sensor එක කනෙක්ට් කරපු pin එක input එකක් විදිහට ලියා ගන්නවා. pin mode අටවෙනි pin එක input. ඊට පස්සේ අපේ LED light එක කනෙක්ට් කරපු pin එක output එකක් විදිහට ලියා ගන්නවා. තුන්වෙනි පින් එක output. ඉතින් අපි දැන් setup function එක initialize කරගන්න ටික කරගෙන ඉවරයි. අපි දැන් මේ loop එක අපිට වෙන්න ඕන දේ ලියන්න ඕනේ. ඉතින් අපි දැන් මුලින්ම බලන්න ඕනේ මේ PIR sensor එකෙන් එන value එක මොකක්ද කියලා. ඉතින් මේ PIR sensor එකෙන් මොකක් හරි motion එකක් detect වෙනවා නම් 1 එහෙම නැත්නම් 0. ඒ කියන්නේ high low කියන value දෙක. ඉතින් මම මේ value එක variable එකට දාගන්නවා. මම මෙතන int data type එක ගන්නවා. int මම මෙතන variable name එකට val කියලා දාගන්නවා. val සමානයි අපේ මේ 8 වෙනි pin එක කනෙක්ට් කරපු PIR sensor එකෙන් එන value එක. ඒ කියන්නේ digital read 8 වෙනි පින් එක.
ඉතින් අපි දැන් බලන්න ඕනේ මේ අපේ මේ motion sensor එකෙන් එන value එක මොකක්ද කියලා. ඉතින් අපිට ඒක අපි ඒකට භාවිත කරන්නේ if එක. මම මෙතන if ඉතින් අපි මේ PIR sensor එකෙන් එන value එක මම සමානද කියලා බලනවා. එකට සමානයි නම් මම කියනවා අපේ මේ LED එක ඔන්න එන්න කියලා. අපි ඒක ලියන්නේ digital right. අපි LED එක කනෙක්ට් කරේ 13 වෙනි pin එකට. 13 වෙනි pin එක high. ඊට පස්සේ අපි මේකේ else part එක ලියාගමු. මෙතන else ඉතින් දැන් මේ else part එකේ මේක 0 එහෙම නැත්නම් low කියන value එක ආවොත් මේක අපි off කරලා කියලා අපේ මේ light එක off කරන්න කියලා ලියනවා. දැන් මේ else part එකේ digital right අපේ මේ 13 වෙනි pin එක කනෙක්ට් කරපු light එක low කරන්න කියනවා. ඉතින් මේ program එකේදී අපි මේ PIR sensor එකෙන් එන value එක එකට සමානයි නම් අපි මේ 13 වෙනි pin එක කනෙක්ට් කරපු light එක පත්තු වෙන්න කියලා කියනවා. එහෙම නැත්නම් අපේ මේ 13 වෙනි pin එක කනෙක්ට් කරපු light එක off වෙන්න කියලා. මේ motion එක මොකක් හරි detect කරනවා නම් මේ light එක පත්තු වෙනවා. කිසි motion එකක් detect වෙන්නේ නැත්නම් මේ light එක off වෙනවා. ඉතින් අපි දැන් මේ program එක අපේ Arduino board එකට upload කරලා බලමු. ඉතින් ඔයාලා අපි මේ Arduino board එකේ code එක upload කරන්න කලින් මේ tools කියන එකට ගිහිල්ලා ඔයාලා Arduino board එකයි මේ component එකයි හරියට select කරගන්න. ඊට පස්සේ ඔයාලා මේ program එක upload කරන්න ඔයාලට උන upload කරන්න කලින් verify කරලා බලන්න පුළුවන්. මම මෙතන upload කරනවා. ඉතින් දැන් ඔයාලා අපේ program එක upload කරන් පස්සේ මේ program එක හරියට වැඩ කරනවා. වෙනම ලයිට් එක පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපේ උෂ්ණත්වයේ වෙනසක් සිද්ධ වෙනවා. දැන් මේ අත හොලවන්න තෝ ඉන්නවා. දැන් මම මේ අත ආයි හොලවනවා. ඒක වල වෙන මේ ලයිට් එක ආයි පත් වුණා. මම ආයි මේ ලයිට් අත හොලවන්න තෝ ඉන්නවා. දැන් වල වෙන මේ ලයිට් එක ආයි වුණා. මම දැන් ආයි මේක අත හොලවනවා. ඒක වල වෙන ආයි මේ ලයිට් එක පත් වුණා. ඉතින් මේ පරිසරයේ අපේ උෂ්ණත්වයේ වෙනසක් සිද්ධ වෙනවා කියලා තමයි මේ සෙන්සරෙන් බලන්නේ. මම ආයි අත හොලවන්න තෝ ගියා. එතකොට දැන් ලයිට් එක ලියුණා. ඊට ඕනම් මෙතන මේකේ තියෙන preset දෙකෙන් මේකේ පළවෙනි preset එකෙන් අපිට මේ sensor එක බලන්න ඕනේ දුර වෙනස් කරන්න පුළුවන්. ඉතින් මේ sensor එක මීටර 6ක් විතර දුරට වැඩ කරනවා. මේ දෙවන preset එකෙන් අපිට මේ අපේ මේ high හරි low කියන හරි value දෙක send වෙලා තියෙන්න ඕනේ. delay එක මේ දෙවන preset එකෙන් හදන්න පුළුවන්. ඔයාලට මේ preset එක කැමති වෙනස් කරලා මේ sensor එකෙන් වැඩ ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලා PIR sensor එක ගැන දන්නවා. ඉතින් ඔයාලා මාව තාම subscribe කරන්න නැත්නම් subscribe කරන්න. ඊට පස්සේ තියෙන bell icon එක හොල්ලා තියාගන්න. එතකොට මම දාන videos ඔයාලා notification ආවෙන් ගෙන්න ගන්න පුළුවන්. අපි කියන ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.